මේ මායිතාමත් කැමති අවුරුදු කුමරිය සහ කුමරා තේරීමේ තරඟයයි. මොන්නද අවුරුදු කුමාරය තෝරන්නේ? මාත් වෙන්න ඕනේ අවුරුදු කුමාරය. ඔව් දැන් අපි ඒ සඳහා යමු. පුතා මෙහෙන්නකෝ. අපි ඕන මගුලක් කරගන්නවකෝ දැන්. එහෙනම් එක්කන එන්න බලන්න. අයියෝ පුතා විකටෙන් තරගෙන නම් ඉවරයි. දැන් තෝරන්නේ අවුරුදු කුමාරයා. ඒකට තමයි ආවේ. පුතාගේ නම එහෙම කොහොමද? නම හොඳයි. එහෙනම් කියන්න බලන්න. චනුක. එතකොට පුතාගේ වයස කීයද? වයසයි පේන්නට වැඩි. එතකොට පුතාද මොනවද ඉදිරිපත් කරන්නේ අපිට? මොනවද තියෙන දක්ෂතා? දස්සතා තියෙනවා. හරි එහෙනම් කරලා පෙන්නන්න බෑ. එකයි. තව මොනවද පුළුවන්? තවත් මොනවද බලන්න පුතාට? සර් එන්න කුඩට. තව එකක් තියෙන එන්නකො. ඉන්නකෝ බලන්න. කරනවා බලන්න. ඕම් බලන්න සර් ඈ. සර්ගේ මේ මෙතෙන්ට මේ ඕන් අත දිගයි ඕන් ඈ. මේ මෙතෙන්ට තියෙනවා. ඊට පස්සේ අත කරකලා තිබ්බට පස්සේ මේ ඕන් කොටයි මේ. කොට නමකුලද මේ බයිනාවයි. සම්මොකද්ද? සේදුපේ තලේවා. වයස කීයද? 38. මොනවද තියෙන දක්ෂතාවය? මට පුළුවන් ශාරුක් ખાන් වගේ රඟපාන්න. හරි කරලා පෙන්න. මියුසික්. ඔයා නටනව නෙවෙයි බලා ඉන්නව විතරනේ. දැනරන්නේ කාජල් ඊට පස්සේ ශාරුක්ට තියෙන්නේ. හරි. මේ තව මොනවද තියෙන දක්ෂතා? සමන පුළුවන් මේ මයිකල් ජැක්සන් නටන්න. good. කරලා පෙන්නන්න බෑ නේද? මියුසික්. You knock me off of my feet now, baby. ඇතිනේ. සමන පුළුවන් ආය අර මයිකල් ජැක්සන් වගේ හංස හදිස් පාට නවන්න. නවල පෙන්නන්න. මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන් මට. කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි. පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද? කියන්න බෑ. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක උදාව තෝරගන්න නම් අමාරුයි. ඔයාලා කොහොමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේ එකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලස්සට ඇවිල්ලා දින තුන් පාරක්. ඊට පස්සේ තමයි කැපුණේ. ඔය වම් පැත්තේ ඉන්න එක්කෙනා අපිත් එක්ක ගොයිනුක් කපලා දිනවා. අමීර්නේ නම. දකුණු පැත්තේ අපිට නම් මම දැකලවත් නැහැ කොහෙවත්. උඹලා අපිට කපලා මොන අපායන්ද දන්නේ නැහැ. මිනිස්සු බලාගන්න මේ වගේ ජජ්මන්ට්ලා ආය දාද්දි සංවිධායක මණ්ඩලේ. අබ්බුවක් කියනවා එහෙම තනක් දෙන්නේ නැහැ.